දැන් අපි කතා කරන singleton design model එක කියලා කියන්නේ object oriented programming වල තියෙන ලේසිම design model එකක්. කොහොම කෙටියෙන් කිව්වොත් මේකෙන් කරන්නේ අපේ හදන class එකේ අපි user දෙන්නේ අවස්ථාව දෙන්නේ එක object එකක් හදන්න විතරයි. එහෙම නැත්නම් කිව්වොත් user refer කරන හැම අවස්ථාවම අපේ class එකෙන් object එකක් refer කරන හැම අවස්ථාවෙදිම අපි දෙන්නේ එකම static object එකක්. එහෙනම් අපේ class එකෙන් අපි හදන්නේ එක object එකයි. හරි. අපි කොහොමද මේ වැඩේ කරන්නේ? බලන්න මේ code එක දිහා. මේකේ ඔයගොල්ලන්ට පේනවා single object කියලා class එකක් තියෙනවා. මගේ class එකේ නම single object. right. මම මගේ class එක ඇතුලේ බැලුවොත් තියෙනවා ඉස්සෙල්ලාම මගේ class එකේ constructor එක. බලන්න සාමාන්‍යයෙන් අපි දන්නවා construct එකක් public. නමුත් මේ construct එක බලන්න private. right. private construct එකක් තියෙනවා නම් ඒ කියන්නේ මේ class එකෙන් එළියේ මේ class එකේ objects හදන්න බෑ. එහෙනම් මගේ මේ class එක ඇතුලේ මම මේ class එකෙන් object එකක් හදලා තියෙනවා. මේක static object එකක්. single object class එකෙන් instance කියන නම තියෙන static object එකක් මම හදලා තියෙනවා. ඒක හදලා තියෙන්නේ කොහොමද මේ new single object කියලා new keyword එක සහ මගේ single object private construct එක පාවිච්චි කරලා. මට private construct එක මෙතන call කරන්න පුළුවන්. මොකද මම ඉන්නේ මගේ single object class එක ඇතුළේම නිසා. right. එතකොට මේ instance කියන single object variable එකත් එළියෙන් access කරන්න බෑ. ඇයි ඒකත් private. හොඳයි. දැන් අපි දෙන එක public method එකක්. ඒකත් static method එකක්. ඒකේ නම get instance. මේ method එක call කරාම මොකද්ද අපිට ගන්න පුළුවන්? අපේ single object class එකේ තියෙන එකම static single object එක අපිට ගන්න පුළුවන් return කරලා මේ get instance method එක පාවිච්චි කරලා. ඊළඟට බලන්න තව method එකක් තියෙනවා show some text කියලා. මේ method එක මම දාලා තියෙන්නේ අපේ program එක වැඩ කරනවද කියලා බලා ගන්න. අපේ object එක අපිට ගන්න පුළුවන්ද කියලා බලා ගන්න. right. දැන් මගේ class එක complete නම් මෙන්න මෙතනින් මගේ program එකට මම යනවා main method එක ඇතුළට. මම main method එකේ මොකක්ද කරන්නේ? බලමු. මම හදා ගන්නවා single object variable එක. මම දැන් නම obj කියලා. සාමාන්‍යයෙන් අපි හදනකොට object එකක් අපි කරන්නේ මෙන්න මේ වැඩේ. new single object. ඉතින් මම මේක උතන call කරන්නේ construct එක. ගොඩක් වෙලාවට constructors public. නමුත් මෙතන බලන්න. මෙතන මට error එකක් පෙන්නනවා. මොකද්ද error එක? මගේ construct එක private කියලා මට මේ විදිහට object එකක් හදා ගන්න විදියක් නැහැ. right. එහෙනම් මම මොකද්ද කරන්නේ? ඔයගොල්ලෝ දන්නවා, ඔයගොල්ලන්ට පේනවා single object කියන class එකේ තියෙනවා get instance කියලා method එකක්. ඒ method එක call කරාම මට ගන්න පුළුවන් instance කියන object එක. ඒක මොන object එකක්ද? single object කියන class එකේ object එකක්. right. මම එහෙනම් මෙතන කියනවා මේක static method එකක සමන් class එකකින් මට call කරන්න පුළුවන්. මම කියනවා single object dot get instance method එක මෙතන call කරනවා. මේකේ මොකද return කරන්නේ? single object જાතියේ object එකක්. මම ඒක දා ගන්නවා මේ obj කියන variable එකට. right. මාළුමු දැන් මම obj එක use කළා. මම කියන obj dot show some text කියන method එක call කරනවා. right. දැන් මම method එක call කරාට පස්සේ මේක මම run කරොත් ඔයගලන්ට පේනේවි some text කියන මේ text එක run වෙලා තියෙනවා. ඒතකොට බලන්න මගේ main method එකේ මම obj කියලා single object જાතියේ object එකක් හදාගත්තා. නමුත් ඒකට මම new keyword එක පාවිච්චි කරේ නැහැ. මම පාවිච්චි කරේ මොකද්ද? මගේ class එකේ තියෙන static method එකක් ඒ class එකේ තියෙන එකම static object එක ගන්න. ඒතර මට නැවතත් මේ තවත් single object එකක් ඕන නම් මට සිද්ධ වෙනවා මේ එකම object එක නැවත පාවිච්චි කරන්න. මට සිද්ධ වෙනවා එකම object එක නැවත පාවිච්චි කරන්න. ඒතර මොකද්ද singleton කියලා කියන්නේ? class එකෙන් අපිට හදන්න පුළුවන් එක object එකයි. ඒ object එක තමයි අපි නැවත static method එකක් through ඉල්ලන අයට ලබා දෙන්නේ. Thank you.